හරි කටිය විශේෂ පණිවිඩයක් කියන්නත් එක්ක දැන් මේක වීඩියෝ එක කරන්නේ 20 26 ක්ලාසස් දැන් පටන් ගන්න එපයි අපි අනාගතේට යන්න එපයි දැන් සිදුවීම් ගොඩක් සිද්ධ වුණා ඒකට ඉතින් කනගාටුයි ඒකට කරන්න දෙයක් නෑ අපිටත් කළ හැකි උපරිම දේ කරා ඊට පස්සේ අපි තව ඉස්සරහටත් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඩැමේජ් එක වෙච්ච කට්ටියට ඒක ඉතින් අපි වෙනම කරන දෙයක් අපි ඒක කරනවා ඊට පස්සේ දැන් කියන්නේ දැන් අපි නවතින්න බෑ ඉස්සරහට යන්න එපයි 26 එක්සෑම් එක කොහොමද තියෙනවනේ මම දැක්ක එක්සෑම් කල්ලියයි කියලා කට්ටිය කියලා තියෙනවා මේ ගොඩක් අය ඉතින් කල්ලියයි කියලා අපිට එහෙම බලාපොරොත්තු තියාගෙන වැඩ කරන්න බෑ අපි කොහොමත් ඊළඟ මාස 7 දී සිලබස් එක කවර් කරන්න ඕනේ දැන් නුවර පන්තිය අපි 10 වෙනිදා පටන් ගන්නවා නුවර පන්තිය 10 වෙනිදා පටන් ගන්නවා එතකොට අපහසුතාවයට පත්වෙච්ච කට්ටිය ඉන්නවා නම් මේ සිදුවීම එක්ක අනිවාර්යයෙන් මට කතා කරන්න ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම සහන දෙනවා හරි දීලා මේ ඒගොල්ලෝගේ ඒ අනාගතයේ වැඩ කටයුතු වලට අවශ්‍ය උදව්ව අපි කරනවා මේ අපිට කරන්න පුළුවන් හැමදේම ඒකෙන්ද ඒගොල්ලෝ විල කතා කරන්න මේ නිදහස් ප්‍රවේශ කියන කොහොමද දෙනවා ෆ්‍රී කාඩ් කියලා අපි කියන්නේ ඒක කොහොමද දෙනවා මේ ඊට පස්සේ තව අවශ්‍ය දේවල් තියෙනවා නම් ඊළඟ ඉගෙන ගැනීමට අවශ්‍ය දේවල් ඒවා කරනවා දැන් සමහරවල් කතා කරලා විශේෂ ඉල්ලීම් කරලා තියෙනවා ඒ ඔක්කොමත් කරනවා නුවර ආවට පස්සේ මේ ඒගොල්ලෝ තව නුවරට එන්න බැරුව ඉන්නේ මිනිපේ ගොඩක් කට්ටිය මේ ක්ලාස් එකේ ඉන්න බලාපොරොත්තු ඉඳලා තිබ්බා මිනිපේ නැත්නම් මිනිපේ කට්ටිය ගොඩක් ක්ලාස් එකට එන්න බලාපොරොත්තු වෙන්න හිටියා ඒගොල්ලොන්ට ලොකු ඩැමේජ් වෙලා තිබ්බා සමහරවල් ගෙවලුත් නැහැ මට ඒගොල්ලෝ වීඩියෝස් දාලා තිබ්බා එතකොට ඒගොල්ලෝගේ විච දේවල් ටික මට වීඩියෝ ක්ලිප්ස් වල තිබ්බ ගොඩක් අය මොකද මම ගෲප් එකට දැම්ම මැසේජ් එකක් වලට ප්‍රශ්න කරලා දෙනවා මට කියන්න කියලා ඒගොල්ලන්ට ඒ කරන්න පුළුවන් දේවල් අපිට මේ ඔන්ලයින් කරන්න පුළුවන් දේවල් කරලා තියෙනවා එතකොට ඔන්ලයින් වලින් කරන්න පුළුවන් දේවල් මොනවද ඔයගොල්ලෝ තේරෙනවනේ මැච් කරන කට්ටියනේ එතකොට අපි ඒක කරලා තියෙනවා දැන් ඒගොල්ලෝ ක්ලාසස් වලට එන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් ඔන්ලයින් එන්න පුළුවන් ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ටික කරලා දෙනවා ඒකත් එක්කම දැන් මම කියන්නේ මේ ක්ලාස් එක පටන් ගන්න දේ ගැන 10 වෙනිදා නුවර පන්තිය පටන් ගන්නවා 11 වෙනිදා කුරුණෑගල පන්තිය පටන් ගන්නවා ඊට පස්සේ 10 11 තමයි මම 10ක පරිවිෂන් පටන් ගන්න ඉස්සෙල්ලම නුවරින් ඊට පස්සේ කුරුණෑගල පන්තිය ඊට පස්සේ ගම්පහ පන්තිය 15 වෙනි සඳරට දවසේ ගම්පහ පන්තිය 15 හෝ 16 වැටෙන්නේ සඳුදා ඒ කියන්නේ ලබඩ සඳ නෙමෙයි ඊළඟ සඳුදා හරි එතකොට ක්ලාස් එක පටන් ගන්නවා ගම්පහ ක්ලාස් එක ඒ රුෂින් තුර විතරයි කරන්නේ නුවර කුරුණෑගල ගම්පහ. එතකොට නුවර කට්ටිය 10 වෙනිදා උදේ 8ට එන්න කුරුණෑගල කට්ටිය 11 වෙනිදා උදේ 8ට එන්න 15 හෝ 16 මට මතක නැහැ දිනේ මතක නැහැ මේ වෙලාවට බලන්නත් බෑ මේ ඊට සම්බෙන සමුදා පටන් ගන්නවා ගම්පහ ක්ලාස් එක. ඒගොල්ලෝ ගම්පහ උදේ 8ට එන්න. එතකොට නුවර ක්ලාස් එක කරන්නේ නිට්‍රෝමා එකේ ගම්පහ ක්ලාස් එක කරන්නේ මම ගම්පහ ක්ලාස් එක යහන්සා එකේ ඊට පස්සේ කුරුණෑගල ක්ලාස් එක සිප්පින් එකේ කරන්නේ ඒ ටැන් වලට එන්න උදේ 8ට ක්ලාසස් පටන් ගන්නෙ විශේෂ ක්‍රමයක් අපි ලෑස්ති කරලා තිනවා මේ සිලබස් එක කවර් කරන්න හොඳ ප්ලෑන් එකක් තියෙනවා ඒ ඔක්කොම මම පළවෙනි පන්තියේදී කියන්නම් පළවෙනි පන්තියේදී කියලා ඊට පස්සේ ඒක YouTube එකට දාන්න එතකොට හැමෝටම බලා ගන්න පුළුවන්. ඊට කලින් මට YouTube වීඩියෝ කරන්න වෙලාවක් හම්බුනොත් කරලා මම දාන්නම් අපේ සැලැස්ම මොකද්ද කියලා. එතකොට නුවර ක්ලාස් එක දවස් දෙකක් කරනවා අපි සතියේට බදාදා උදේ බදාදා සහ සිකුරාදා. හරි. එතකොට බදාදා ක්ලාස් එක උදේ පැය 4යි ඊට පස්සේ ලන්ච් එක ඊට පස්සේ හවස පැය 4යි. හරි. එතකොට පැය 8ක් දවසට තියරි උගන්වනවා. සිකුරාදට උදේ පැය 4ක් ආයු කරනවා ඊට පස්සේ හවස මිශ්‍ර අභ්‍යාස පේපර් ක්ලාස් පටන් ගන්නවා අපි පේපර් ක්ලාසස් කරනවා හවස පේපර් ක්ලාස් එක සහ ඒකේ ඩිස්කෂන් එක පුළුවන් මට කරන්න වෙලාව බඩ කියන්නේ පැය 4නේ තියෙන්නේ එතකොට පේපර් ක්ලාස් එක ඊට පස්සේ අපිට කෙටි ප්‍රශ්න 3-4ක් කරන්න වෙලාව තියෙනවා හවස එහෙමයි ඒක කරන්නේ මිශ්‍ර අභ්‍යාස පන්තියක් කරනවා ඒ කරන තියරි කරන ඒවට මිශ්‍ර අභ්‍යාස පන්තියක් කරනවා ඒ මිශ්‍ර අභ්‍යාස පන්තිය අපි කරන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් විදියට ඒකේ වීඩියෝ එක හැමෝටම දෙනවා මිශ්‍ර අභ්‍යාස පන්තිය එක ෆ්‍රී ක්ලාස් එකක් ඒකට සල්ලි ගන්නෙ නෑ මිශ්‍ර අභ්‍යාස පන්තිය ඊට පස්සේ ඒකේ රෙකෝඩින් එක දානවා ගෲප් වලට එහෙම තමයි මිශ්‍ර අභ්‍යාස පන්තිය ඉගෙනෙන්නේ හරි ඒ කරන පාඩම් වල මිශ්‍ර අභ්‍යාස කරනවා එතකොට මිශ්‍ර අභ්‍යාස පන්ති කියන්නේ නාගොල්ලෝ පාඩම් කරනවා වගේ සිද්ධියක් ඉගෙන ගත්ත ඒවා ඇප්ලයි කරන විදිය සහ ඒවයි ලොකු මිශ්‍ර අභ්‍යාස ප්‍රමාණයක් කරන අපි සාමාන්‍යයෙන් පැය 5ක මිශ්‍ර අභ්‍යාසයක් කරන 26ට මේ වෙද්දි
26 තව මාස 4ක් කරද්දී සිලබස් ඉවර වෙනවා. මොකද අපි ලොකු වැඩ ප්‍රමාණයක් කරා පහුගිය කාලේ. ඒකින්ද ඒගොල්ලෝ බොහොම ලස්සනට දැන් මේ සිලබස් එක ඉවර වෙමින් පවතිනවා. එතකොට ආයු සිලබස් එක පටන් ගන්නවා ලබන සතියේ ඉඳලා 26 රිවිෂන් එකක් විදියට තියරි ඔක්කොම කරනවා. හරි. බලන්නකෝ ඇවිල්ලා අවුරුදු 18ක් උගන්ලා තියෙනවා මම මේ විෂයත් එක්ක. ඒ අවුරුදු 18 දී අවුරුදු 17ක් කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා මගේ පන්ති හිටියේ. ඊට පස්සේ 8 වතාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනියා මගේ පන්ති හිටියේ. ඒකෙන් 9 දෙනෙක් ලංකාවේ පළවෙනි වෙලා තිනවා. හරි. එතන IT වලින් ලංකාවේ පළවෙනි වෙච්ච කට්ටිය දෙන්නෙක් ඉන්නවා. ITත් එක්ක මේ විෂයන් දෙක කරපු. ඒකේ ලොකු ප්‍රතිඵල දව පන්තියක්. ඒකේ සීසන් 2 එක තමයි අපි පටන් ගන්න අපි. මොකද මම කොරෝනා වලින් පස්සේ කාලයක් පන්ති නොකර හිටියා. ඊට පස්සේ 26ට ෆිසිකල් පන්ති පටන් ගත්තේ. 26න් තමයි ඒ පන්ති පටන් ගත්තේ මම. හොඳට කරමු. අපි නුවර පන්තිය දක්ෂ පන්තියක් හදමු අපි. මොකද 26 ලංකාවේ ඉහළ මට්ටමේ ළමයි ගොඩක් මගේ පන්තිවල දැන් ඉන්නේ මේ ඔන්ලයින් සහ ෆිසිකල් පන්තිවල නොගෙගොඩ ගම්පහ ඔන්ලයින් රට පුරාම දක්ෂම ළමයි සෙට් එකක් මගේ පන්තිවල අපි දෙවන්ත ප්‍රතිඵලයක් දානවා 26. ඒක ස්ථිරයි. මොකද එච්චර හොඳ දක්ෂ ළමයි තමයි මගේ පන්තිවල දැන් ඉන්නේ. සමහර මගේ පන්තිවල පේපර් ක්ලාස් එකේ ලකුණු 100 දාන ළමයි හිටියා. අන්තිම පේපර් ලකුණු 100 දාපු කට්ටිය ගම්වතුරට අහු වෙලා සම්පූර්ණයෙන්ම ලොකු ඩැමේජ් වෙච්ච කට්ටිය ඉන්නවා. ඒකට පුළුවන් උපරිම උදව් කරනවා මම. ඉතින් ලංකාව වටේම දක්ෂ ළමයි ගොඩක් පන්තිවල සහභාගී වෙනවා 26. ඒ 26 ලැබෙන ඉහළ ප්‍රතිඵලය ලංකාවේ අපිට පෙන්වන ලොකුම ප්‍රතිඵලය තමයි 26 අපිට එන්නේ. ඒක තවත් තිගුරු කරන්න තමයි රිවිෂන් පන්ති 3 පටන් ගන්නෙ. ඒකින්ද ඔයගොල්ලන්ට මමත් උගන්වනවා තව ගුරු දෙන්නෙක් ඉන්නවා ඔයගොල්ලන්ට හෙල්ප් කරන්න. පේපර්ස් බලන්න. එතකොට ඩිස්කෂන් වලට එන්න. ඔයගොල්ලන්ට තියෙන අඩුපාඩු ඔන්ලයින් කට්ටියට Zoom meeting එකක් දාගෙන ඒගොල්ලොත් එක්ක ඔයගොල්ලෝගේ අඩුපාඩු හදාගන්න පුළුවන්. අද මට වෙලාවල් තියෙන වෙලාවට කොහොමත් මට රෑ 9න් පස්සේ මම රෑ 12 වෙනකන් මේ පන්ති වැඩ තමයි කරන්නේ. වැඩ කරන්න වෙලාවක් නැහැ. මේ ලංකාවේ මං විතරනේ ඉන්නේ. මේ ඒකින්ද මේ මං ජීවත් වෙන්නේ පන්තිත් එක්කම තමයි මේ අවුරුදු කීපය. ඒකින්ද රෑ 9 ඉඳලා 12 වෙනකන් කාලේදී ඔයගොල්ලන්ට මට ක්ලාසස් නැත්තම් ඔන්ලයින් පන්ති නැත්තම් ප්‍රශ්න තියෙනවා Zoom meeting එකක් දාගෙන ඒ කියන්නේ ඔන්ලයින් එන කටට Zoom එකක් දාගෙන මාත් එක්ක ඩිස්කස් කරලා ඒක සෝල්ව් කරගන්න පුළුවන්. එහෙම බැරිනොත් පතව ගුරු දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක Zoom meeting එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒ වගේ ලස්සන වැඩක් අපි කරනවා. ඊට පස්සේ මේ රිවිෂන් පන්ති වල ඒ වැඩ කටයුතුත් එක්ක අපි තවත් ලංකාවේ තැන් කීපයකම පේපර් ක්ලාසස් වලට අවශ්‍ය මේ පහසුකම් දෙනවා. ඔයගොල්ලන්ට ෆිසිකලි පේපර්ස් ලියලා සබ්මිට් කරන්න ඊට පස්සේ අපි බලලා ලකුණු දෙන්න. ඒක ලොකු වැඩක්. ඊළඟ මාසෙක ජනවාරියේදී අපි බරපතල වැඩක් කරනවා මුළු ලංකාවම කව වෙන විදියට කම්බයින්මන්ට්ස් වලට. ලොකු වැඩක් මේක. හරි. එතකොට මම ටියුෂන් එකකින් තාවකාලික වයින් වුණා අවුරුදු 4ක් කොරෝනා පටන් ගන්නවත් එක්කම. ඒ කොරෝනා පටන් ගන්නකොට පටන් ගත්ත පන්තියේ ලංකාවේ පළවෙනි තමයි හිටියේ 22. ඊට පස්සේ මම ලංකාවේ හිටියේ නෑ වැඩි කල්. මම හිටියේ ඕස්ට්‍රේලියා නිව්සීලන්ත වල. ඒ හින්දා මම ඔන්ලයින් ක්ලාසස් කරා. ළමයිට තියරි ගැන්වීමට තියරි ගණන තමයි පන්ති කරේ. 23 24 25 ඊට පස්සේ 26 ලංකාවට ඇවිල්ලා අපි පටන් ගත්ත ෆිසිකලි පන්ති. ඒ දෙවනි ආරම්භය. ඉතින් 26 මගේ දෙවනි ආරම්භයේ පළවෙනි පන්තිය. ඒකේ ලංකාවට දැනෙන ප්‍රතිඵලයක් අපි දෙනවා. ලොකු ප්‍රතිඵලයක් දාන්න පුළුවන් අපිට. ඒකට අවශ්‍ය කරන ළමයි අපි පන්ති වල ඉන්නවා. ඒගොල්ලෝ මේ වෙනකොට ඉතා ඉහළ මට්ටමේ විෂයන් 3ම කරගෙන යනවා. ඒ දෙවන්ත ප්‍රතිඵලෙ තිගුරු කිරීම තමයි රිවිෂන් පන්ති වලින් කරන්න යන්නේ. ඒතර රිවිෂන් එකට එන අය A to Z ඉගෙන ගන්න පුළුවන්. එකතු කිරීම, අඩු කිරීම, එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම. සමජාතීය පද එකතු කිරීම සහ අඩු කිරීම. වීජීය භාග එකතු කිරීම සහ අඩු කිරීම. පොදු සාධක ඉවතට ගැනීම. ඔන්න ඔය ටික පුළුවන් නම් මැත්ස් වලට එකක් ගන්න පුළුවන්. හරිද? ඒකක් ගන්න අවශ්‍ය මොලේ මම හදලා දෙන්නම්. එහෙනම් අපි හම්බෙමු 10 වෙනිදා නුවර පන්තියත් එක්ක. එහෙනම් අපි සෙට් වෙමු.